ඔන්න ඉතින් ආදරණීය ඔයාලව මුණ ගැහෙන්න මම අදත් ආවා. මගේ පුංචි මිදුලට දැන් අයිතිකාරයෝ ගොඩයි. ඉතින් මේ කොබෙය නම් ඇති වෙන්න නාලා තමයි ගියේ. මේ දවස්වල ඉතින් අපි හැමෝටම රස්නෙයිනේ. මට පොඩි වැඩක් කරන්න හිතුණා. මං ඉතින් දවසක් ලී මෝලට ගිහිල්ලා මේ වගේ ලෑලි කෑලි අරගෙන ඇවිත් මෙන්න මේ වගේ ගෙයක් හදාගත්තා. මං අපේ දෙවනියට කිව්වේ කුරුළු කූඩුවක් හදන්නයි කියලා. දැන් ඉතින් ඔය මට කියන කුරුල්ල පෙන්වන්න කියලා. මට ඉතින් මේකට ගන්න හරියන පාට තිබ්බේ නැහැ. ගෙදර තිබුණේ කොළ පාටයි කළු පාටයි. ඉතින් මං ඒ දෙක තමයි ගෑවේ. දැන් මේක මෙහෙම තිබුණට මේකට පොඩි වෙනසක් කරලා ඕගොල්ලන්ට පෙන්වන්න. මේ පැත්ත ටිකක් හැඩි වෙලා තිබුණා. මම ඉතින් අස් කරගන්න කියලා මේ පැත්තට ආවා. මට ඉතින් මේ පැත්ත අතු ගාලා අස් කරනවාට පස්සේ මේ පැත්ත හැඩ බල බල ඉන්නක තරම් ඉතින් වෙන වැඩක් නෑ දවසට. අපේ පුතා අඬන්න අරන් මට ගේ ඇතුළට යන්න වුණා. ඔන්න ඔය වෙලාවේ බලන්නකෝ හොරා වගේ කවුද එන්නේ කියලා. මේ අය නම් ගම වටේම ඇවිදිනවා. ඇවිදලා මහන්සි නිසා පොඩි විවේකයක් ගන්න වෙන්නේ නැති මේ පැත්තට එන්නේ. ඉතින් මගේ ජපාන් රෝස වලත් මල් හැදිලා. හරිම ලස්සන රතු පාට. මේ නම් දැන් ටික දවසක් මේ මාතර නූපේ හන්දියේ තියෙන පැලතවාන. මම එනකොට එතනින් පැලත් අරගෙන තමයි ආවේ. මේ දවස්වල ඉතින් කලංචියෝ වසන්තිනේ. මම නම කිව්ව හරිද දන්නේ. ඉතින් මේ මල් හැදෙන්නේ දෙසැම්බර් මාසේ ඉඳන් මාර්තු මාස වෙනකම්. මේවා ආයෙත් පාට 3-4ක්ම තියෙනවා. මම අරගෙන ආව මෙන්න මේ රෝස පාට. මෙන්න මේ පැලේට මට ආස හිතුණා මේක එයා ප්ලාන්ට් එකක්. ගෙනාපු පැල ටික පෝච්චි වල මම ඉඳගත්තා. මම ගෙදරම කොම්පෝස්ට් හදාගන්නවා. මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඇල්බීසිය කොළ වේලලා හදාගන්න පස් මිශ්‍රණය. මේවට ගිනිසීරියා කියලාත් කියනවා. ඉතින් මේ හවස් වරුවේ අපි අම්මලයි ගෙදර ආවා. මෙහෙ ආවම ඉතින් මෙයාගේ කෝලම් බල බල තමයි ඉන්න වෙන්නේ. දැන් ඉතින් ඔය සෙල්ලම් කරලා ඇති වෙලා මහන්සි හරිනවා. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න.